يعني ක්‍රියාශීලී නැති අය දැන් ක්‍රියාශීලී නැති අය ජීවිතේ ගෙවද්දී ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් තැන් තැන්වල දේවල් ඩිපොසිට් වෙනවා. එයා ප්‍රයෝජනෙට ගන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී ශක්තිය බොහොම අවමව තමයි පාවිච්චි වෙන්නේ. ඒතකොට ශක්තිය සාමාන්‍ය ජීවිතයේ ගමන් කරනවට වඩා ශක්තිය අපිට පාවිච්චි කරවන්න ඕන ශරීරයේ තියෙන දේවල් පේශිවල තැම්පත් වෙලා තියෙන ATP රසායනිකයේ ක්‍රියේටින් ෆොස්ෆේට් ඉතින් මේවා තැම්පත් වෙලා තියෙන. ඉතින් මේවා අරගන්න ඕන නැවත අලුතින් තැම්පත් කරගන්න ඕන. ඉතින් අපි මේවා අරගන්න නම් අපි ව්‍යායාම කරන්න. ව්‍යායාම කරගෙන යද්දි ක්‍රියේටින් ෆොස්ෆේට් එතකොට ATP රසායනිකයේ ඩිපොසිට් වෙලා තියෙන යම්කිසි ප්‍රමාණයක් ඒවා ක්‍රියේටින් ෆොස්ෆේට් ඊළඟට රුධිරගත සීනි මෙන්න මේ වගේ ඊට පස්සේ ග්ලයිකෝජන් ප්‍රෝටීන් ඊට ওই විදිහට ගිහලා ෆැට් වලට යනවා. එතකොට සෛලවල තියෙන මේ ෆැට්ස් ආශ්‍රිත මේ පේශීවල තැම්පත් වෙලා තියෙන ෆැට් සෛලවල තියෙනවා නම් ෆැට්ස් තැම්පත් වෙලා මේවා දහනය වෙනවා. ඒ කියන්නේ හිතන්න වතුර ටැංකියකින් වතුර පිරීලා තියෙන හැමදාම. පොඩි ප්‍රමාණයක් විතර අඩු වෙන්නේ ආයි පිරෙන්නේ. එතකොට මේ අපි මේ වතුර වලින් භාගයකට වඩා අයින් කරද්දී ටැංකියට එහා පැත්තෙන් වතුර එනවා. එහා පැත්තෙන් වතුර ටැංකියට පිරෙන්නේ නැහැ මේ වතුර ගන්නකම්. මෙන්න මේ උදාහරණය මේ විදිහට හිතන්න. එතකොට ඔයගලන්ට මේක තේරෙනවා. අර ටැංකියේ වතුර ෆුල්. මේක ඔය දැකලා තියෙනවා ඔයගලන්ගේ වතුර ටැංකිය අර අපි හයි කරන්නේ ෆ්ලෝ ස්විච් එක නේද? ඒක වතුර අඩු වෙද්දී පිරෙනවා. ඊට පස්සේ මට්ටමේදී ආ ඔෆ් කරගන්නවා. අන්න ඒ ක්‍රමයමයි. අපි මේ ටැංකියේ වතුර පාවිච්චි කරොත් තමයි ටැංකිය පිරෙන්නේ. එතකොට මේ සෛලවල තියෙන රිසෙප්ටර්ස් මේ ගේට්ස් වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන හේතුව සෛලය ඇතුළේ දැන් සෛල මාංශ පේශී වල තැම්පත් වෙලා තියෙනවා ෆුල්. මෙතනින් එහාට තැම්පත් වෙන්න බෑ. තවනම් බෑ කියලා සෛල කියනවා. ඒ කියන්නේ ඇතුළට ගන්න. එතකොට කරන්නේ වෙන කොහෙර ගිහින් තැම්පත් කරනවා. නිතරම ශක්තිය ගන්නවා වැය කරනවා යවනවා. ශක්තිය ගන්නවා වැය කරනවා යවනවා. මේක වෙන්නේ ක්‍රියාශීලී නෑනේ. කිසි දෙයක් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. එතකොට ගොඩක් අපි දන්නවා අවුරුදු 40න් පස්සේ මාංශ පේශී පවා ක්ෂය වෙලා යනවා. අවුරුදු 50 60 වෙනකන් මාංශ පේශී නැහැ. නැති වෙගෙන යන්නේ. මසල් ෆයිබර්ස් නැහැ. එතකොට ඒ කාලෙදී අපි ගොඩක් දේවල් කරාට ප්‍රතිඵලයක් ගන්න හරි අමාරුයි. ඉතින් දැම්මම අපි ගොඩනගාගෙන ගියොත් අපිට මේකට මූණ දෙන්න පුළුවන්. මේ සටන වගේ මේ තියෙන මේ සටන අපිට කරන්න පුළුවන්. එතකොට ඔයාලා ව්‍යායාම කරද්දී ඔයාලගේ සෛලවල තියෙන මාංශ පේශීවල තියෙන මේ දේවල් දහනය වෙනවා වැය වෙනවා. එතකොට මේ දහනය වෙලා මේ වැය වෙලා යද්දී ශරීරයට සිද්ධ වෙනවා කෑම වලින් මේ ගන්න දේවල් නැවත ක්‍රියේටින් ෆොස්ෆේට් ටික ආයෙ ඩිපොසිට් කරන්න ඕන. ග්ලයිකෝජන් තැම්පත් කරන්න ඕන. එතකොට ATP රසායනිකය නැවත ප්‍රමාණය කාංකාල පේශි මාංශ පේශි වල තැම්පත් කරන්න ඕන. ඒතර හෙට දවසෙත් ඔයා ව්‍යායාම කරද්දී මේ දේවල් දහනය වෙලා යද්දී ආයේ ශරීරෙ සිද්ධ වෙනවා මේක මෙයා කරන්න. එතකොට ඔයාගේ ශරීරයේ කියන්නේ අපි කියනවා ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. ඉන්සුලින් ප්‍රතිරෝධයක් තියෙනවා වගේ සෛල දක්වනවා ප්‍රතිරෝධයක් දක්වනවා ඉන්සුලින් වලට. ඒ කියන්නේ ඉන්සුලින් ඕන සෛලයේ රිසෙප්ටර්ස් වලින් ග්ලූකෝස් සෛලය තුලට ගෙනියන්න. ඒ රිසෙප්ටර්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගේට්ස් ගොඩක් තියෙනවා සෛලයක. එතකොට සෛලයේ න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය නැති සෛලක් තියෙනවා. එතකොට මේක දැන් එන්නේ ගේට්ස් වැහිලා තියෙන්නේ. එයා ඒ කියන්නේ ඉන්සුලින් ආවට සෛලය විවෘත වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ විවෘත වෙන්නේ නැත්තේ සෛලය ෆුල්. හිතන්න හවුස් ෆුල්. සෛලය කියන තැන් බැරි හින්දා තමයි විවෘත කරන්නේ නැත්තේ කියලා. එතකොට මේක බලෙන් විවෘත කරන ක්‍රම තියෙනවා. හැබැයි අපිට ව්‍යායාම කරද්දී දේවල් ශක්තිය වැය වෙද්දි මේ සෛලවල තියෙන ඒවානේ වැය වෙන්නේ. සෛලවල තියෙන දේවල් දහනය වෙද්දි සෛලයට සිද්ධ වෙනවා රිසෙප්ටර්ස් විවෘත කරන්න. එතකොට සෛලය කරන්නේ රිසෙප්ටර්ස් විවෘත කරන එක. රිසෙප්ටර්ස් ගේට්ස් විවෘත කරපුවම ඊට පස්සේ රුධිරයේ තියෙන සීනි ග්ලූකෝස් ටික සෛලය ඇතුළට ගන්න පුළුවන්. දැන් ඉන්සුලින් ආවේ නැතත් ආවත් ආවේ නැහැ කියමුකෝ ඉන්සුලින් නැහැ. එයාගේ අග්න්‍යාසය වැඩ කරන්නේ ඉන්සුලින් අඩුයි. එතකොට ඒත් අපි ව්‍යායාම කරද්දී මේ සෛලවල තියෙන දේවල් දහනය වෙද්දී සෛලයට සිද්ධ වෙනවා දැන් ශක්තිය නැහැනේ ගේට්ස් විවෘත කරන්න වෙනවා. මොකද ග්ලූකෝස් ගන්න හින්දා. එතකොටත් අපිට මේ ගේට්ස් විවෘත කරගන්න පුළුවන්. එතකොට ඒ සෛලය
අපිට ක්‍රියාත්මක කරගන්නත් පුළුවන් අපි මේ ව්‍යායාම වලින්. අපි ව්‍යායාම කරද්දී අපි දන්නා මම ඒ වෙන වීඩියෝ එක කියන්නම්. කංකාල පේශියක මසල් ෆයිබර්ස් වල අන්තිම කොටස මම ඒක පොටොත් එක්කම දාන්නම්. ඒකේ තියෙනවා සාකෝමේරයක් තුල ගමන් කරන කොටස් දෙකක් තියෙනවා. ඒවා අපි සංකෝචනීය හිල්වීම කරද්දී එතන තාපයක් ඇති වෙනවා. ඉතින් තාපයත් එක්ක වගේ ශක්තිය වැය වෙනවා. ඒක මාංශපේශි රත් වීමක් වෙනවනේ. එතකොට මේවා දහනය වෙද්දි නැවත ගන්නවා. එතකොට මේ ක්‍රියාව ඒ කියන්නේ හිතන්නකෝ වතුරක් තිබ්බොත් අපි නිකන් වතුරක් නිතරම ටැංකියේ තිබ්බ වතුර පල් වෙනවා නේ. ඒක බොන්න බෑ. ඒක අස් කරන්න ඕන. නිකන් උදාහරණයක් විදිහට එහෙම හිතන්න. එතකොට ඒක බොන්න බෑ. අයින් කරොත් හැම දවසකම වතුරින් ප්‍රමාණයක් අයින් කරද්දී නැවත වතුර පිරෙනවා නම් අපිට ඒ වතුර සම්පූර්ණ අයින් කරන්න ඕනේ නැහැ. වතුර අපි කොටසක් ටැංකියෙන් ගන්නවා ආයේ ටැංකියට පිරෙනවා. හෙටත් ගන්නවා. මෙන්න මේක කරද්දී ඒ සෛලවල තියෙන ගේට්ස් සහ ඒ සෛලවල තියෙනවා නම් ෆැට්ස් තැම්පත් වෙලා මේ ෆැට් ටික 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 යම්කිසි කාලයකදී ඉවත් වෙලා යනවා. අපි කෑම පාලනයත් එක්ක මේක කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ රෝග එතනින් ඒ නිදන්ගත රෝග බෝ නොවන රෝග එතනින් එහාට අපිට ඕකෙන් බේරිලා ඉන්න පුළුවන් තත්යකට අපිට ගන්න පුළුවන්. ඒත් අපි මේ නිකන් ඉද්දි තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ ටිකක් කෙනෙක්ට වටින දේ වීඩියෝ තිබ්බොත් මට මතක් වුණා මම ඒවා කරලා දාන්න. ඉතින් මේවා අවශ්‍ය කරන අයට යවන්න. මේ පේජ් ෆලෝ කරලා නැත්නම් ඒවා ෆලෝ කරන්න. එතකොට ඔයගලන්ට ඉක්මනට මේක මම දාද්දි ඔයගලන්ට වැටෙයි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.